SLD Video Directors YouTube channel එකේ තවත් වීඩියෝ එකක් තමයි අද මේ ඔයගොල්ලෝ පුතුලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට මම මීට කලින් ගිය අවුරුද්දෙත් ඔයගොල්ලන්ට Windows 11 කොහොමද install කරන්න කියලා වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ වෙනකොට මේ 2025 අවුරුද්දේදී මේ Windows 11 install කරන process එක පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. ඉතින් මේ දේ කොහොමද ඔයාලා බලාගෙන Windows 11 install කරන්නේ? සහ අලුතෙන් ඇවිල්ලා තින්නේ මොන වගේ දේවල්ද මේකේ වෙනස්කම් ටික කියලා අපි මේ වීඩියෝ එකකට කතා කරන්න යනවා. ඉතින් මීට කලින් Windows 10 සහ 11 කියන දෙකම එකම විදිහට තමයි Windows install කරන process එක තිබුණේ. හැබැයි 2025 වෙනකොට මේ අවුරුද්ද වෙනකොට පොඩි වෙනස්කම් ටික Microsoft එකෙන් කරලා තියෙනවා මට බලා ගන්න හම්බුණා. ඉතින් ඒ නිසා මට ඕන වුණා වීඩියෝ එකක් ගේන්න මේ අවුරුද්දේ Windows 11 කොහොමද install කරන්න කියලා. ඉතින් වීඩියෝට යන කලින් ගෙනෝනේ පහළ තියෙන subscribe button click කරලා ඊට පස්සේ bell icon එක notification all වලට දාලා තියාගත්තොත් මේක වීඩියෝස් වල අපි ඉස්සරහට දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ දින අපේ social media මේකට අපි follow කරනම දක්වන්න පහළ description එකේ තියෙන link එකෙන් අපේ Telegram group එකට සහ WhatsApp channel එකට join වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනට යන් වීඩියෝ එකට. ඉතින් අපිට මේ වේදියේදී අපිට Windows ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා සහ මේක පේන් එක බූටබල් කරගන්න Rufus කියන එහෙම නැත්නම් Rufus කියන software එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඉතින් අපි සරලවම බලමු මොනවද මේ software සහ මේ ෆයිල් එක මොකක්ද කියලා. ඒකට ඔයාලට Chrome එක open කරගන්න වෙනවා. Chrome එක open කරගෙන ඔයාලා මුලින්ම මෙන්න මේ විදිහට Windows 11 කියලා මෙන්න මේ විදිහට search කරගන්න. එතකොට අර උඩින්ම Microsoft ලගේ site එකකින් මෙන්න මේ විදිහට download Windows 11 කියලා බලා ගන්න පුළුවන්. ඔයා මේක ක්ලික් කරගන්න. ඉතින් මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේන මෙතන Windows 11 installation assistant කියලා තියෙනවා. ඒ වගේම create Windows 11 installation media කියලා තියෙනවා. ඒ වගේම පල්ලෙහා තියෙනවා download Windows 11 disk image ISO for 64 devices කියලා. ඉතින් මෙන්න මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේකේ ඔයාලට පේන Windows 11 ISO for ARM64 devices කියලා මෙන්න මෙතන පල්ලෙහා Windows මොකක්ද ඕනේ කියලා version එක අහලා තිනවා. මෙතන මම මෙන්න මේ Windows 11 multi edition ISO කියන එකට ක්ලික් කරගන්නවා. ඉතින් මම වීඩියෝ එකේදීත් කියන්නම් තැනකදී ඔයාලගේ PC එකේ දැනටම Windows Home හරි එහෙම OEM key එකක් එක්ක Windows install කරලා තියෙනවා නම් ගොඩක් වෙලාවට මේ multi edition වුණාට ඔයාට select කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට Windows එඩිෂන් එක සිලෙක්ට් කරන්න වෙන්නේ නෑ. කෙලින්ම Windows Home තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඒක අපිට අප්ග්‍රේඩ් කරගන්න මුකුත්ම data loss වීමක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව විනාඩි ගාණක් ඇතුළත අපිට පුළුවන් Windows Home එකක් Pro වලට අප්ග්‍රේඩ් කරගන්න කිසිම මුකුත් වියදමක් වෙන්නේ නැහැ, වැයවීමක් වෙන්නේ නැතුව. ඉතින් මම ඒක වීඩියෝ එකක් ඊළඟ සතියේට හෝ අනිවාර්යෙන් ඉක්මනටම අරන් එන්නම්. ඉතින් ඒ දේත් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවත් එක්ක අනිවාර්යෙන් මේ වීඩියෝ එක හරියට බලාගෙන යන්න කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියලා. ඉතින් මම මේ Windows 11 multi edition කියන එකට select කරලා මෙන්න මෙතන download now කියන උඩ click කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙතන මෙන්න මේ විදිහට validating වෙලා choose the product language කියලා අහනවා. මෙතන choose කරනවා මෙන්න මේ English United States කියන එක. ඉතින් international දෙන්න යන්න එපා. මොකද එතකොට keyboard වල ප්‍රශ්න එනවා. ඒ නිසා United States කියන එක තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න විදිහට confirm කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට වෙනදී links valid for 24 hours කියලා මෙන්න මේ විදිහට 64 bit download කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක උඩ click කරගන්න. එතකොට ඔයාලට download වෙන්න ඕන path එක අහලා එතනට save දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වෙනදී මෙන්න මෙතන download වෙනවා බලා ගන්න පුළුවන් Windows file එක. ඉතින් ඔයාලට ඒක එතනින් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මං ගාව දැනටම Windows 11 ISO ෆයිල් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මම මේක ඩවුන්ලෝඩ් වෙන්න දෙන්නේ නැහැ. ඔයා ගාව දැනටම ISO ෆයිල් එකක් තියෙනවා නම් වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ අප්ග්‍රේඩ් කරන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඔයාට Windows ගහලා ඉවරලා ඊළඟට එන අලුත්ම අප්ඩේට් එක එතනින් අප්ඩේට් කරායින් පස්සේ Windows අලුත්ම Windows අප්ඩේට් එක ඔයාට PC එකට අරගන්න පුළුවන්. ඔයා ගාව පරණ Windows 11 ISO ෆයිල් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මම මේක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. ඊළඟට ඔයා මෙන්න මේ විදිහට Rufus කියලා මෙන්න මේ විදිහට සර්ච් කරලා මෙන්න මේ Rufus කියන සයිට් එකට ගිහිල්ලා මේක ක්ලික් කරලා මෙතනින් Rufus ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මෙතන
මේ අලුත්ම වර්ෂන් එච්චර වැඩ කරන්න සමහරලාට එක අවුල් තියෙනවා. ඒ නිසා මෙන්න මෙතන other version GitHub කියන එක උඩ ක්ලික් කරලා මෙන්න මේ පරණ version එක download කරගන්න ඔයාලට මම recommend කරනවා. මෙන්න මේක Rufus 3.21 කියන එක ක්ලික් කරගන්න. මෙන්න මේක තමයි හොඳටම වැඩ කරන එක. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මෙන්න මේක download කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට Rufus එක download කරගෙන මේ විදිහට Rufus එක open කරගන්නවා. ඉතින් මේ විදිහට Rufus එක open කරගෙන මෙන්න මෙතන ඔයාලට පේන ඇති Windows 11 කියලා මෙන්න මේ විදිහට මගේ තියෙන දැන් මේ ගහලා තියෙන pen එක. මම 16GB pen එකක් තමයි මෙතනට use කරන්නේ. ඔයාලට 8GB එකකුත් පුළුවන්. 8GB වලින් උඩ pen එකක් තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. අනිවාර්යෙන් ඊට වඩා 16GB එකක් තියෙනවා නම් ගොඩක් ප්‍රමාණවත් හොඳයි. ඉතින් මම දැන් මේ pen එක bootable කරලා තියෙන නිසා තමයි Windows 11 කියලා පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ වට ගන්න තියෙන්නේ මෙතන disk ISO image කියන එකට මෙන්න මෙතන select කියන එක click කරලා ඔයා අර download කරගත්ත ISO file එක ඔයාගේ PC එකෙන් හොයලා දෙන්න ඕනේ. ඉතින් මගේ මෙන්න මේ විදිහට වට පේනවා. ඉතින් මගේ ෆයිල් එක තියෙනවා මෙන්න මේ විදිහට Windows 11 කියලා. මේක මම select කරලා මෙන්න දැන් open දෙනවා. ඉතින් මේ විදිහට open දුන්නාට පස්සේ මෙතන scanning image කියලා පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඔයාට මෙතන ඊටු ටික වැඩ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න standard Windows installation කියලා තියෙනවා. ඒ වගේම මෙතන GPT කියන එක සහ මෙන්න මෙතනින් ඔයාට වෙන ඇති MBR කියලා දෙකක් තියෙනවා. ඉතින් ඔයා මෙතන GPT කියන එක තමයි ඔයාට අනිවාර්යෙන් ඔයා දාගන්න ඕනේ. MBR කියන එක දැම්මොත් legacy BIOS වලට තමයි වැඩ කරන්නේ. GPT කියන එක තමයි UEFI BIOS වලට වැඩ කරන්නේ. ඉතින් දැන් තියෙන අලුත් කම්පියුටර්ස් අනිවාර්යෙන් ගොඩක් දුරට UEFI තමයි legacy ඒවා කියන්නේ පරණම කම්පියුටර්. ඉතින් ගොඩක් පරණ කම්පියුටර්ස් වලට ඔයාලා Windows 11 දාන්න යන්නත් එපා. මම මේ කියන විදිහට. ඉතින් ඒ වගේම volume label කියන එකට ඔයාට පුළුවන් මෙතනින් කැමති නමක් දෙන්න. මම මේ විදිහට 11 කියලා මෙන්න විදිහට Windows 11 කියලා නමක් දෙනවා. එතකොට ඔයාගේ අර create කරන pen එක Windows 11 කියලා තමයි volume label එක වදින්නේ. ඉතින් මේ ටික මුකුත් හදාන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලා මෙතන start කියන උඩ click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනදී ඔයාලට පේනදී මෙන්න මේ වගේ දේවල් ටිකක් ආනවා customize Windows installation කියලා. මෙතන ඔයාලා remove requirement for online Microsoft account කියන ටික එක දාගන්න ඕනේ. සහ මෙන්න මේ disable data collection කියන එක දාගන්න. ඒ කියන්නේ privacy question එක question ගොඩාක් ආනවා. ඒ ටික හරි වදයක්. ඉතින් ඒව ලොකුවට අවශ්‍ය නැහැ. ඉතින් ඒ ටික එක දාගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේ උඩම තියෙන ටික එකක් දාගන්න ඕනේ. ඉතින් මෙතනදී මේ උඩම තියෙන ටික එකකින් දාලා කියන්නේ ඔයාලා secure boot හෝ TPM 2.0 සහ 4GB RAM නැත්තම් ඔයාගේ PC එකට. එහෙම නැත්තම් ඕක ගොඩම ලේසිම ක්‍රමය තමයි ඔයාගේ PC එක ඔයාට තියෙන Intel PC එකක් නම් 8 Gen වලින් උඩ PC එකක් නම් ඔයාට Windows 11 download කරගන්න install කරන්න පුළුවන් මෙන්න මේ උඩ ටික එක නොදා. එහෙම නැත්තම් ඔයාට තියෙන්නේ Ryzen ලගේ second gen එකකින්. ඒ කියන්නේ Ryzen 2000 series එකකින් උඩ processor එකක් නම් ඔයාට ඒත් කෙලින්ම Windows 11 install කරගන්න පුළුවන්. ඉතින් සමහරලාට Windows 8 Gen එහෙම නැත්නම් Intel වල 8 Gen වලට download කරගන්න බැරි වෙනවා මේ ටික එක දාන්න නැතුව. මොකද හේතුව ඔයාගේ Intel motherboard එකයි BIOS එක ඔයා update කරලා නැති නිසා. ඉතින් එහෙම ඔයාට install කරගන්න බැරි වුණොත් මෙන්න මේ ටික එක නොදා Intel 8 Gen එකක් වෙලත් ඔයා අනිවාර්යෙන් BIOS එක update කරගන්න වෙනවා. BIOS එක ඔයාට 2021කට වඩා කලින් BIOS එකක් නම් තින්නේ 2019 වගේ. ඔයාට Windows 11 install කරන්න බෑ. ඒත් ඒ නිසා ඔයා BIOS එක update කරගන්න ඕනේ. Windows BIOS එක update කරගන්න ඕනේ 2021කින් උඩ BIOS version එකක්. අනිවාර්යෙන් 8 Gen වලට 2021කින් උඩ BIOS එකක් update එකක් ඇවිල්ලා තියෙනවමයි. මොකද 8 Gen එකකින් උඩ තමයි Windows 11 support කරන්නේ. ඒ නිසා BIOS update එකක් තියෙනවා. ඔයාලා ඒක අරගෙන download කරගන්න. BIOS update කරන හැටි videos YouTube එකකින් ඔයාලට ඕන තරම් හොයාගන්න පුළුවන්. ඔයාගේ PC එකටම අදාළ විදිහේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ටික එකත් ඔයාලා දාගන්න. ඔයාගේ requirement මෙන්න මේ requirement එක නැත්තම් Windows 8 Gen වලින් 15 හෝ Ryzen ලගේ 2000 series එකෙන් 15 නම් ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන මෙන්න මෙතන OK කියන එක උඩ click කරගන්න. එතකොට ඔයාට මෙන්න මෙතන මේකේ status කියන එක ඔයාලට පේන්න ඇති. මෙන්න මෙතන status කියන එක මෙතනින් install වෙනවා. ඔයාගේ pen එකට copy වෙනවා බලා ගන්න පුළුවන් ISO image එක. ඊට පස්සේ ඔක්කොම copy වෙලා ඉවරනට පස්සේ මේක full කොළ පාටින් ready කියලා වැටලා මේ start icon එක ආයෙ enable වෙයි. මේක දැන් මම OK කරලා මෙතනින් start වෙයි ඔයාලට පේනවා ඇති.
ඉතින් ඒවිදිට වාට පුළුවන් ස්ටාර්ට් කරගන්න ඉතින් වර වෙනති මෙන මේගේ වෝනිින්යක් කෙනවාගේ පෙන්න එක ෆෝමට්නවා කියලා ඉතින් මන්දැන් අය ෆෝමට් කරන්න යන්න මොල මගේ පෙන්න එක දැන්ටම Windows 11 බූටබල් කරව තියෙන නිසා ඉතින් වල්ට මේටික ඕකේ කරල ඉස්රට ගල්ල මේක ඉස්ටෝල් කරගන ඉවර වෙලා පෙන් එක වටරගන්න පුළුවන් බූටබල් පෙන්නයක් විදිට ඉතින් ඕම තමයි වාලා පෙන්න එක බූටබල් කරගන්න ඉතින් ඊට පස් අපි බලමු කොහොමද Windows ඉන්ස්ටෝල් කරගන්න කියලවාගේ පිසියකට හරි ඉතින් ඔයාලා මුලින්ම වගේ දැන්ටම Windows ඉන්ස්ටෝල් කරලා තියෙන PC එකක් නම් ඔයාලට මෙන්න මේ විදිහට shift එක press කරගෙන මෙන්න මේ restart button එක click කරන්න මෙන්න මේ විදිහට. ඔයා දැන්ටම Windows ඉන්ස්ටෝල් කරලා තියෙන PC එකක් නම් එහෙම නැත්නම් ඔයාලට boot menu එක open කරගන්න වෙනවා keyboard එකෙන් ඔයා boot menu එකෙන් open කරාට පස්සේ ඔයාලට අවශ්‍ය key එක මොකක්ද කියලා අපි Google එකෙන් ඔයාගේ search කරලා බලන්න වෙනවා. ඔයාගේ model එක අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට මේක රීස්ටාර්ට් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලන්න බලන්න මෙතන ඔයා trouble shoot කෙනෙක් ක්ලික් කරලා මෙන්න මේ විදිහට advanced option ක්ලික් කරලා මෙන්න මේ විදිහට UEFI firmware කෙනෙක් සිලෙක්ට් කරලා මෙන්න මේ restart button එකට ක්ලික් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ක්ලික් කරලා අතර පස්සේ ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ BIOS එකට open වෙනවා. BIOS එක ඔයාගේ මෙන්න මේ විදිහට graphical user interface එක ගන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාගේ පරණ BIOS system එක නම් තියෙන්නේ. ඔයා මගේ පරණ කලින් Windows 11 install කරන වීඩියෝ එකට ගිහිල්ලා බලන්න පරණ BIOS වලින් කොහොමද install කරන්නේ කියලා. ඉතින් මෙතන ඔයාලට වෙනදී boot menu කියලා පල්ලෙහා තියෙන එක ක්ලික් කරාම මෙන්න මේ වගේ boot option දෙකක් තියෙනවා. මම දැන් bootable pen එක select කරලා තියෙන නිසා මෙන්න මේ විදිහට ඔයා රීස්ටාර්ට් කරන්න කලින් අනිවාර්යෙන් pen එක plug කරලා තියෙන්න ඕන වගේ bootable pen එක. ඊට පස්සේ මම මේ විදිහට මෙතන මගේ pen එක මෙන්න මේ UEFI USB කියන pen එක ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ වගේ වෙලා මෙන්න මේ විදිහට මේක රීස්ටාර්ට් වෙනවා. ආයෙ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා ඔයාගේ PC එක boot වෙලා pen එකෙන්. ඉතින් මෙතනදී ඔයාලට වෙනදී language to install කියලා මෙන්න මේ වගේ තියෙනවා. මේකෙදි ඔයා මුකුත් කරන්න යන්න එපා. ඔයා කෙලිම next කරගන්න. ඊට පස්සේ මෙතන keyboard එකත් next කරගන්න US තියලා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන ඔයාලට වෙනදී install Windows 11 සහ repair my PC කියලා තියෙනවා. මේ දෙකෙන් ඔයාලා install Windows 11 කෙනෙක් තමයි click කරන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතනදී මේ අලුත් Windows 11 install කරන විදියට අමාරුයි වගේ එහෙම නැත්නම් ඔයාලට කැමති නැහැ වගේ නම් ඔයාලට මේ previous version of setup කෙනෙක් උඩ click කරගන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට පරණ ක්‍රමයට Windows 11 install කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මගේ පරණ වීඩියෝ එකට ගිහිල්ලා ඒ විදිහට Windows 11 install කරන්න බලා ගන්න පුළුවන්. මෙන්න මේ පරණ ක්‍රමයට. ඉතින් මම ඔයගලන්ට අලුත් ක්‍රමෙන් තමයි කොහොමද Windows 11 install කරන්න යන්නේ කියලා ඔයගලන්ට කියලා දෙන්නේ. අලුත්ම ISO file එකෙන් කොහොමද ඔයාලා Windows install කරන්න කියලා. ඒ නිසා මට මේක වැඩක් නැහැ. මම කලින් එකට යනවා. ඔයා කොයි වෙලාවකවත් මේක ක්ලික් කරන්න එපා. ඔයාලට මේක අවශ්‍ය නැත්තම් මොකද එහෙම වුණොත් ඔයාලා මේකෙන් පරණ එකෙන්ම තමයි ඉස්සරහට යන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට ආයෙත් අර විදිහට මුලින් ඉඳන් යන්න වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන install Windows 11 කියන එක උඩ ක්ලික් කරලා මෙතන ඔයාලට වෙනදී ඇග්‍රී කරන්න ටික් එකක් දාන්න තියෙනවා. මේ ටික් එක ඔයා මෙතනින් මෙන්න මේ විදිහට මේක දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් next කරගන්න. next කරගත්තට පස්සේ ඔයාලා මෙතන product key එක ඉල්ලනවා. මෙතන product key එක ඔයාගාව product key එකක් original product key එකක් තිබ්බත් දෙන්න එපා. ඔයා අනිවාර්යයෙන් මෙතන පල්ලෙහා තියෙන I don't have a product key කියන එක ක්ලික් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ getting few things ready කියලා මේ විදිහට load වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා ටිකක් වෙලා යනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන ඔයාලට select image කියලා ඔයාගේ Windows edition එකේ එහෙම නැත්නම් Windows මොකක්ද ඔයාලට select කරන්න ඕනේ කියලා මෙතන බලන්න තියෙනවා. ඉතින් ඔයාගේ ලැප් එකට හෝ desktop එකට කලින්ම OEM key එකක් දාලා Windows install කරලා තියෙනවා නම් ගොඩක් දුරට ඒ Windows එක තියෙන Windows home විදියට. ඉතින් එහෙම වුණාම මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ඔයාලා එන්නේ නැහැ. ඔයා කෙලින්ම home install වෙනවා. ඉතින් මම ඉස්සරහ වීඩියෝ එකකින් අනිවාර්යෙන් කියනවා කොහොමද ඔයාගේ home එක pro කරගන්නේ කියලා. මම දැනට මෙතනදී pro select කරලා next කරගන්නවා. ඉතින් මෙතන මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට license and terms තියෙනවා. මේක ඔයාලට accept කරන්න වෙනවා. අනිවාර්යෙන් accept කරන්න ඕනේ නැත්නම් ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාගේ partition ටිකට එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ partition ටිකට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ අදාළ partition එක ඔයාලට පේන්නේ disk 0 disk 1 කියලා තියෙනවා. ඒ වගේම disk 2 කියලාත් මගේ තියෙනවා. ඉතින් මේ විදිහට disk 0 disk 1 කියලා මේ කීපයක් තියෙන එකකින් disk 0 කියන්නේ ඔයාගේ එක hard disk එකක් හෝ SSD එකක්. ඒ වගේ disk 1 කියන්නේ එක hard disk එකක් තවත් disk hard එකක් හෝ SSD එකක්. ඒ වගේම disk 2 කියන්නේ තවත් hard එකක් හෝ SSD එකක්. ඉතින් මෙතනදී ඔයා අනිවාර්යෙන් ඔයාගේ PC එකේ තියෙන අනිත් hard SSD එහෙම නැත්නම් ඔයාගේ ලැප් එකේ තියෙන SSD hard disk වෙනත් ඒවා ඔයා Windows install කරන්න යන එකට අර අනිත් ඒවා ඔයාට පුළුවන් නම් අනිවාර්යෙන් ගලවලා අයින් කරන්න. මොකද ඒකත් එක්ක ඔයා Windows install කරොත් ඒක එක combine වෙලා ඔයාට අවශ්‍ය වෙලාවක ඒ වෙන hard එකක් ඔයාට ගලවලා අයින් කරලා
Windows ඕන් කරන්න වුණොත් Windows එක ඔන්න වෙන්නේ අර හાર્ඩ් එකත් එයා ඕනේ කියනවා Windows එක ස්ටාර්ට් කරන්න. ඒ නිසා හાર્ඩ් ඩිස්ක් එක අනිවාර්යෙන් ගලවලම ඉන්ස්ටෝල් කරනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඔයාලා හරියටම ඔයාගේ අවශ්‍ය පාටිෂන් එක සිලෙක්ට් කරලා ඒකට Windows ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මම මේ විදිහේ අදාළ පාටිෂන් එක සිලෙක්ට් කරගන්නවා. ඔයා හරියටම පාටිෂන් එක මොකක්ද කියලා සිලෙක්ට් කරගන්න. ඔයාට අමාරුයි වගේ නම් අපේ Telegram group එකට මෙසේජ් එකක් දාන්න කොහොමද ඒක කරගන්නේ කියලා. එතකොට මම ඔයාලට ඕනනම් කියලා දෙන්නම්. ඉතින් මෙතනදී මම මගේ එක පාටිෂන් එක සිලෙක්ට් කරලා මම next කරගන්නවා. ඉතින් මේ විදිහට ටිකක් වෙලා ගියාම ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ මෙන්න මේ විදිහට ready to install කියලා මෙන්න මේ විදිහට Windows 11 Pro කියලා දිනවා. ඒකම keep nothing කියලා දිනවා. ඉතින් මේ විදිහට ඒ ටික දීලා ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට install කියන එකට click කරගන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ installing tab එකක් එනවා. ඉතින් පරණ විදිහට නම් මෙහෙම නෙමෙයි install උනේ වෙනස් විදිහකට. ඒක ඔයාට පරණ වීඩියෝ එකට ඕනනම් ගිහලා බලන්න පුළුවන්. අලුත් එකේ මෙන්න මේ විදිහට තමයි install වෙන්නේ. ඉතින් මේක අපි install වෙනකම් බලන් ඉන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක restart වෙලා මෙන්න මේ වගේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් installing කියලා ආයෙත් installing part එකක් වෙනවා. ඉතින් මේකත් අපි install වෙනකම් බලන් ඉන්න ඕනේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා මේක ඉස්සරහට ඔයාලට කොහොමද install වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මේක ආයෙත් install වෙලා restart එකක් වෙනවා. ඊට පස්සේ ඔයාලට ආයෙත් මේක install වෙනවා. ඉතින් මෙතන ඊට පස්සේ ඔයාලට just a moment කියලා මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙන්න මේ විදිහට load වෙලා ඔයාගේ Windows එකට load වෙනවා. අර බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ විදිහට ඔයාලට පේන ඇති මෙතන මෙන්න මේ වගේ select country කියලා තියෙනවා. මෙතනින් දැන් අනිවාර්යෙන් මෙතනින් ඔයාලට ශ්‍රී ලංකා select කරගන්න පුළුවන්. මෙතනින් මම ශ්‍රී ලංකා හොයාගෙන මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා select කරලා මෙන්න මෙතන පල්ලෙහා yes button එක click කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ US කියලා ඒ keyboard එකේ එක yes දෙන්න USම. ඊට පස්සේ මේක skip කරගන්න. ඊට පස්සේ ඔයාලට wifi එකක් connect කරන්න කියලා අහනවා. ඒක ඔයාලට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි I don't have internet කියන එක click කරලා ඉස්සරහට යනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් name එකක් දෙන්න ඕනේ. name එකක් දෙන්න නැතුව නම් ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඔයා local account එකක් create වෙනවා. මෙහෙම name එකක් දුන්නාම ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඉස්සරහට අපි Windows ඔක්කොම full setup කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් වගේ Microsoft account එකක් තියෙනවා නම් ඒකෙන් log වෙලා ඒ account එක use කරන්න. මම මේ විදිහට නමක් දීලා next කරගන්නවා. මෙතන password එකට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක next කරගන්න යාලා අපිට access දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ loading screen එකක් කියලා මේ විදිහට hi කියලා ඇවිල්ලා මෙන්න මේ විදිහට getting things ready for you කියලා මෙන්න මේ විදිහට loading screen එක වැටිලා ඔයාලට එකකින් බලා ගන්න පුළුවන් Windows එකට. එහෙම නැත්නම් අපේ Windows interface එකට මෙන්න මේ විදිහට load වෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට මේක load වුණා අපේ Windows එක මෙන්න මේ වගේ. ඉතින් දැන් තවම Windows 11 install කරාට ඉවර නැහැ. ඔයාලට තව වැඩ කිහිපයක් කරගන්න තියෙනවා. ඔයාලා drivers update කරගන්න ඕනේ ඔයාගේ PC එකේ හෝ laptop එකේ. ඉතින් ඒක අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි ඊට කලින් බලමු settings වලට ගිහිල්ලා මේකේ specification එක කොහොමද තියෙන්නේ කියලා අපි install කරගත්ත Windows එකේ. ඉතින් මම මේ විදිහට start එක click කරලා settings එකට යනවා. settings ගිහලා system එකේ මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ about කෙනෙකුට click කරගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි install කරපු Windows version එක සහ date එක අපි install කරපු අද date එකත් එක්ක තමයි වැටෙන්නේ. ඉතින් මම මේක ටිකක් මාසයකට කලින් විතර install කරපු Windows එක නිසා තමයි ඔයාලට මේ date එක වැටෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලා install කරන දවසේ date එක තමයි මෙතන install on කියන එකට වැටෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද drivers install කරන්නේ කියලා. හරි ඉතින් මුලින්ම ඔයාලා drivers install කරගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා මෙන්න මේ විදිහට Google එකට යන්න. Google එකට ගිහලා search කරගන්න මෙන්න මේ විදිහට driver booster කියලා. මේ විදිහට search කරගත්තම මෙන්න මේ iObit කියන site එක හරහා ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට driver booster 12 free කියලා තියෙනවා. මේක click කරගන්න. මේ click කරගත්තට පස්සේ මෙන්න මේ free download කෙනෙකුට click කරගන්න ඕනේ. free trial නෙවෙයි download එක. එතකොට ඔයාගේ ඩවුන්ලෝඩ් කරන්න පාත් එකක් අහයි ඔයා එහෙම හදලා තියෙනවා නම් මම මේ විදිහට මට අවශ්‍ය තැනක ඩවුන්ලෝඩ් වෙන්න සිලෙක්ට් කරන්න හැමතිස්සෙම අහන්න පර්මිෂන් අහන්න කියලා තමයි හදලා තියෙන්නේ.
එනිසා මගේ පාත් එක ඉල්ලන්න ඕගොල්ලෝ සමහරට අහන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතනින් පාත් එක දීලා මෙතනින් සේව් කියන ක්ලික් කරාම මගේ මෙන්න මේ වගේ වදී no thanks කියලා දෙන්න මගේ මෙතන ඩවුන්ලෝඩ්ස් වල setup එක ඩවුන්ලෝඩ් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙච්ච setup එක ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඕපන් දීලා ඒක ඉන්ස්ටෝල් කරගන්න එක. ඉතින් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙච්ච setup file එක මම මෙතනින්ම ඕපන් කරගන්නවා මෙන්න මේ විදිහට. මේ විදිහට මේක ඕපන් කරගත්තම ඔයාලට permission ඉල්ලයි එකට yes දෙන්න. ඉතින් ඒ විදිහට මේක ඉන්ස්ටෝල් කරගන්න ආවට පස්සේ මෙතන කෙලින්ම ඉන්ස්ටෝල් කියලා තියෙනවා. ඔයගොල්ලෝ custom install කියලා තියෙනවා. මෙතන අපි ඉන්ස්ටෝල් කෙනෙකුට තමයි ක්ලික් කරගන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඉන්ස්ටෝලින් වෙනවා බලා ගන්න පුළුවන්. අපි මේක ඉන්ස්ටෝල් වෙනකම් බලන් ඉන්න ඕනේ. ඉතින් මේ වගේ එකක් ආවා මෙතන no thanks කියන එක දෙන්න. ඊට පස්සේ installation complete කියලා මෙතන scan now කියලා එකක් එනවා. මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරගත්තම ඔයාලට free version එකෙන් තමයි මේක install වෙන්නේ, scan වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන free කියලා තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට අවශ්‍ය කරන හැම drive එකක්ම free version එකේ හම්බෙනවා. additional අර gaming වලට සහ තව වෙන දේවල් කීපයක් තමයි ඔයාලට download කරගන්න බැරි වෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඕන ඒ ටික බලලා manually download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෙතන ඔයාලට පේනවා දැන්ට මගේ තියෙන එක update එකයි. අනිත් ඒ ඔක්කොම update කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ගන්න තියෙන මෙතන update now කියන කොට ක්ලික් කරලා මේක update කරගන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ එකක් එයි. මේකේ don't remind me again කියන ටික එක දාලා okay කරගන්න. ඉතින් මේ වගේ එකක් අහයි ඔයාලට සමහරට ඒකේ ඔයාලට මෙතන continue update කියන එක දෙන්න. එතකොට ඔයාලට පේනවා මෙතනින් downloading කියලා වැටිලා මෙන්න මේ විදිහට ටිකකින් ඒක download වෙලා install වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් drivers ටික install කරගන්න ඔයාගේ PC එකට අවශ්‍ය කරන හැම එකම. ඉතින් අනිවාර්යෙන් මේක කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ සමහර functions වැඩ කරන්නේ නැති වෙයි. ඔයාගේ lap එකක් වගේ න ගොඩක් දුරට ඔයාට ඔයාගේ keypad එක එහෙම නැත්නම් මේ touch pad එක වැඩ කරන්නේ නැති වෙයි. ඉතින් අනිවාර්යෙන් ඒ නිසා drivers ටික update කරගන්න ඕනේ. ඔයාට touch pad එක වැඩ කරේ නැත්නම් ඔයාට mouse එක plug කරලා තමයි මේ වැඩේ කරගන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයා Windows 11 මෙන්න මේ අවුරුද්දේදී 2025 අවුරුද්දේදී ඉන්ස්ටෝල් කරගන්නේ සාර්ථක විදියට. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මොන වගේ දේවල්ද වෙනස්කම් වෙලා තිබුණේ කියලා සහ කොහොමද Windows 11 හරියටම ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා අනිවාර්යෙන් like කරන්න, comment කරන්න. ඒ වගේම මේක ඔයගොල්ලෝ දන්න යාළුවෙක් ඉන්න අනිවාර්යෙන් දැනගන්න share කරනවා තක් කරන්න පහළ තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ bell එකේ notification all වලට දාලා තියගත්තොත් තමයි මේක වීඩියෝස් අර අපි ඉස්සරහට දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක අපේ social media මේකට අපි follow කරලා මතක් කරන්න පහළ description එකේ තියෙන link එකෙන් අපේ Telegram group එකට සහ WhatsApp channel එකට join වෙනත් අමතක කරන්න එපා. එහෙනම් අපිට සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.